සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක් දින තරඟාවලියට අදාළ තීරණාත්මකම තරඟයක් වන දෙවන එක් දින තරඟය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. පැවති පළමු තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමු තරඟයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණේ කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ සහ ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින්. දෙවන එක් දින තරඟයත් පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. නමුත් අවාසනාවන්ත ලෙස මේ තරඟයට කාලගුණය හරස් වී ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. දහවල් 12 පමණ සිට රාත්‍රී 8 වනතුරුම බැසි ඇදහැලීමට නියමිතයි. සවස 5-6 පමණ වන විට තද වර්ෂාපතනයක් ඇදහැලීමට නියමිත බව තමයි කාලගුණ වාර්තා පෙන්눔 කරන්නේ. පන්දුවර ප්‍රමාණය අඩු කරමින් තරගය පැවැත්වීමට උත්සාහ කළත් ඇදහැලීමට නියමිත තද වර්ෂාපතනය නිසා එය කර ගැනීමට හැකි වේද කියන එක යම් ගැටලුවක්. පැය 5ක 6ක වර්ෂාපතනයකින් පසුව ක්‍රීඩාංගණයේ තත්ත්වය ක්‍රීඩාවට සුදුසු වේද යන්න අනෙක් ගැටලුවයි. කෙසේ නමුත් පැයට කිලෝමීටර් 16ක පමණ සුළං වේගයකුත් පෙන්눔 කරනවා. කඩින් කඩ ඇතිවන සුළු වර්ෂාපතනයක් තිබුණොත් බොහෝ විට තරගයේ පන්දුවර 15කට පමණ සීමා කරමින් පවත්වාවි. නමුත් ලැබී ඇති දත්ත සහ අන්තර්ජාතික කාලගුණ වාර්තාවලට අනුව තරගය නොපැවැත්වීමට තමයි වැඩි ඉඩක් පවතින්නේ. කෙසේ නමුත් අපි ප්‍රාර්ථනා කරමු කාලගුණ තත්ත්වය හොඳ අතටපත් වී අද තරගයේ පැවැත්වීමට හැකි වේවයි කියලා. අද තරගයේ පැවැත්වුණොත් ඇතැම් විට වෙනස්කම් දෙකක් සහ පිතිකරණයේ මාරුවක් සිදු වේවි. ඒ අනුව අද තරගයේ ක්‍රීඩා කරවිය හැකි හොඳම සංයුතිය දැක්විය හැක්කේ මේ ආකාරයට. ඒ පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, මිලන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින්. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි ඉලක්ක කළ යුත්තේ එක්දින ලෝක කුසලානය. අපට ගැටලුවක්ව තිබෙන තීරණාත්මක ස්ථානයක් වන අංක 4 පිතිකරණ ස්ථානයට ස්ථිර රිප්ලේස්මන්ට් එකක් සොයාගත යුතුමයි. ඊට හොඳම ආදේශකයේ වෙන්නේ පවන් රත්නායක, එහෙමත් නැත්නම් කමිද මෙන්ඩිස්. පවන් අංක 6 එවනවා කියන්නේ ඒක පවන්ටත් කණ්ඩායමටත් දෙකටම වැඩක් නැති දෙයක්. අපිට තරඟාවලි 20ක් 30ක් නෑ. ඒ නිසා එළඹෙන තරඟාවලි වලදී පවන්ට අංක 4 ක්‍රීඩා කිරීමට අවස්ථාවක් දෙනවා නම් ඒක හොඳ ආයෝජනයක් වෙයි. ඒ වගේම තමයි පිතිකරණය සහ පන්දු යැවීම අතුනුත් හොඳ ප්‍රයෝජනයක් තියෙන මිලන් රත්නායකටත් ඉඩක් ලබා දිය යුතුමයි. ඔහුට අවස්ථාවක් ලැබුණ හැම වෙලේම ඔහු ඔහුගේ වටිනාකම ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. හිටපු සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතියුස්ට හොඳම ආදේශකය තමයි මිලන් රත්නායක කියන්නේ. මේ මොන දේ වුණත් කාලගුණයත් සමග අද තරගය අවිනිශ්චිතයි. ඔබ මොකද මේ ගැන හිතන්නේ? තරගයේ පැවැත්වීමට හැකි වේද? අද තරගයේ පැවැත්වුණොත් කවුරු ජය ගනීවිද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.